දවසක් ඔයාලා හැමෝටම මම ගිය සතියේ කිව්වා වගේ අදත් ඔයාලට වීසා සම්බන්ධව පොඩි කරුණු ටිකක් කතා කරන්න තමයි ආවේ. මම ගිය සතියේ කිව්වා රෙසිඩන්ස් වීසා එකක් කැන්සල් වුණාම කොච්චර දවසක් මෙහෙ ඉන්න පුළුවන්ද කියන එක ගැන පොඩ්ඩක් ඔයාලව දැනුවත් කරනවා කියලා. ඉතින් මෙහිමයි UAE රෙසිඩන්ස් කැන්සල් වුණාම අපිට කියන්න බෑ කොච්චර කාලයක්ද කියලා. සමහර අයට මාස දෙකක් දෙනවා, සමහර අයට දවස් 28ක් දෙනවා. ඉතින් ඒක අපිට හරියටම කියන්න බෑ. ඒක යාගේ රැකියාවේ විදිහට තමයි කියන්න පුළුවන්. ඒක නිසා ඒක අපිට චෙක් කරගන්න පුළුවන්. මෙහි UAE ඉන්න ඕනම කෙනෙක් දන්නවා තහශීල් එකට ගියාම අපේ ID එක හරි පාස්පෝර්ට් කොපි එක හරි දුන්නාම එයාලා ඒක චෙක් කරලා කියනවා දවස් කීයක් අපිට මේ රටේ ඉන්න පුළුවන්ද කියන එක. අනිත් කාරණාව ගොඩක් අය මගෙන් අහනවා ෆ්‍රීලාන්ස් වීසා එකක් ගත්තාම එයාලගේ ෆැමිලි එකේ කට්ටියට ස්පොන්සර් කරන්න පුළුවන්ද කියන එක. ඒකත් මෙහෙමයි. ඒකත් එක එක්කෙනාගේ ජොබ් එකේ විදිහට ඒකත් වෙනස් වෙනවා. ඒකත් අපිට හරියටම කියන්න බෑ. ඒ සම්බන්ධව වැඩ කරන අය ඉන්නවා මෙහෙ. ඒ කට්ටියට එයාලට අවශ්‍ය ඩොකියුමන්ට් ටික දුන්නාම එයාලා චෙක් කරලා බලලා දෙනවා. ලංකාවෙත් ගොඩක් අයට පුළුවන් ඒක. ඒකත් ජොබ් ටයිටල් එකේ විදිහට. හැබැයි ඉන්දියාවෙත් නම් පුළුවන්. ඒක මම දන්නවා. ලංකාවෙත් පුළුවන්. ඒත් සමහරුන්ට බෑ ස්පොන්සර් කරන්න. අනිත් තව කාරණාවක් අමතක වෙන්න කලින් කියන්නම්. විසිට් වීසා එකක් ආපුවාම දැන් අපි වෙන දවස්වල නම් වීසා එක මගෙන් කවුරු හරි ගත්තා කියමුකෝ. ඊට පස්සේ ගත්තට පස්සේ අපිට පුළුවන් තව කෙනෙකුට දීලා ඒ වීසා එක අපිට එක්ස්ටෙන්ඩ් කරගන්න. දැන් අලුත්ම නීතිය වීසා එක මගෙන් ගත්තා නම් අනිවාර්යෙන්ම මගෙන්ම එක්ස්ටෙන්ඩ් කරගන්න ඕනේ. එහෙම නැතු ඔයාලට වෙන කාගෙන් හරි එක්ස්ටෙන්ඩ් කරගන්න වුණොත් එහෙම ඔයාලට දිරාම් 1000ක දිරාම් 1000ක් තියන්න වෙනවා. දිරාම් 1000ක් තියලා වීසා එක යාලා යන දවසට ඒක රිෆන්ඩ් කරනවා. ඒ විදිහයි. ඒක නිසා වීසා ගන්නකොට විශ්වාසවන්ත කියන්නේ පැනලා යන්නේ නැති විශ්වාසවන්ත කෙනෙක්ගෙන් ගන්න. නැත්නම් ඩිපොසිට් කරන්න වෙනවා 1000. එතකොට ඒක ඇත්තටම ඉතින් අපරාධයක් වෙනවානේ. මේක නිසා ඒ ගැන දැනුවත් කරන්න කැමතියි මම. අනිත් කාරණාව දැන් මම කියන කාරණා මේ රටේ මේ වෙලාවේ තියෙන දේවල් නීති තමයි මම මේ කියන්නේ. මොකද මේ රටේ නීති හරියට වෙනස් වෙනවා. රූල්ස් හරියට වෙනස් වෙනවා. මම මේ කියන්නේ මේ වෙලාවේ මේ රටේ පවතින දේවල් එක්ක මේක තමයි මේ දවස්වල මේ යන ක්‍රියාව. ඒක නිසා ඒක මේ තව අවුරුද්දකින් හරි තව මාසෙකින් හරි රූල්ස් වෙනස් වුණාට පස්සේ හරි මගෙන් අහන්න එපා. ඔයා එදා එහෙම කිව්වනේ එහෙම කියලා එහෙම නෑ. තවත් කාරණාවක්. ඒ ප්‍රශ්න මට ගොඩක් ආවා මේ පහුගිය දවස් 3-4ක ගොඩක් කට්ටිය කතා කරලා කිව්වා එයාලා ටිකක් හොඳ රැකියා කරන අය. එයාලා හිතලා තිනවා එයාලට යන්න පුළුවන් යුරෝප් වලට කියලා. එයාලා ටිකට් දාගෙන හොටෙල් බුකින් දාලා කන්ෆර්ම් කරගෙන ඒවා. එයාලා ඊට පස්සේ එම්බසි වලට ගියාම එම්බසි වල මේ දවස්වල හරිම කියන්නේ දිග පොලිමක් තියෙනවා. අපිට අපොයින්ට්මන්ට් ගන්න බෑ. ඒක අපොයින්ට්මන්ට් ගන්න පුළුවන් වෙන්න අපි ඒක නිසා අපි බලන්න ඕනේ අපිට කොයි රටටද යන්න පුළුවන්, අපිට කවදාටද අපොයින්ට්මන්ට් එක ගන්න පුළුවන් කියලා තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ. එහෙම නැතු එකපාරටම වීසා අරගෙන ටිකට් ඉෂුව කරලා ඒක කන්ෆර්ම් කරගෙන උනාට පස්සේ අපොයින්ට්මන්ට් නැති වුනහම හිතන්න දැන් අපි යන්න හදනවා ජූන් වල ටිකට් ඔක්කොම ජූන් වල ඉෂුව කරලා ඊට පස්සේ අපිට අපොයින්ට්මන්ට් එකක් ගන්න බෑ වීසා ගන්න වෙන රටකට යන්න. ඉතින් අරවා ඔක්කොම රිෆන්ඩ් කරන්න වෙනවා. ෆුල් රිෆන්ඩ් හම්බෙන්නේ නැහැ. ඒක නිසා මම කියන්නේ එහෙම දේවල් කරන්න එපා. නිකන් නෝමල් වීසා විසිට් වීසා වුණත් ලංකාවෙන් දැන් මෙහෙට එනකොට ඔයාලා මේ වීසා එක ඉෂුව කරන්න කලින් ටිකට් දාන්න එපා. මං ගිය සතියේත් ඔය ගැන ඔයාලව දැනුවත් කරා. ඊට බොහෝ වෙලාවට බලන්න පොඩ්ඩක් ඔය ටිකටින් කරන හොටෙල් පැකේජ් කරන තැනකට ගිහිල්ලා අහලා අපි මෙහෙම එම්බසි එකට යනවා අපට ඕන මේ විදිහේ දෙයක් කිව්වහම එයාලා දෙනවා. ඇත්තටම අපිට පුළුවන් ටිකට් එකක් කන්ෆර්ම් කරලම දෙන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි දවසක් ඇතුළත ඒක සුළු ගාණක් ගන්න හොටෙලුත් එහෙමයි. ඊට පස්සේ ඒක කැන්සල් කරන එක හරිම පොඩි මුදලක් තමයි වැය වෙන්නේ. එහෙම නැතුව ටිකට් කන්ෆර්ම් කරලා ඒ වුණාම අපරාධ සල්ලිත් අපරාධේ
මං හිතන්නේ ලොකු ගාණක් රිෆන්ඩ් කරනකොට එයාලා ආය කරගන්නවා රිෆන්ඩ්. සමහර දන්නේ නැතුව non refundable ටිකට් ඉෂුව කරාට පස්සේ ටිකට් වල ඊට පස්සේ රිෆන්ඩ් නැහැනේ. ඊට පස්සේ එතනත් ප්‍රශ්න. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් වලට යන්න එපා. වීසා එක අතට ගන්නකන් ටිකට්වත් හොටෙල්වත් කන්ෆර්ම් කරගන්න එපා. අනිත් කාරණාව මම ඔයාලට කියන්න හිතුවා ගොඩක් අය අහනවා මේ රටේ ඉඳන් දැන් එනවනේ නිවාඩු එනවා හොලිඩේස් එනවා. එතකොට සමහරව වැකේෂන් යන්න නැතුව වෙන රටවල් වලට යන්න හදනවා. එතකොට මොනවද අපේ මෙහි UA රෙසිඩන්ස් තියෙන කෙනෙකුට කොයි රටවල් වලටද ට්‍රැවල් කරන්න පුළුවන් කියලා අහනවා. ඉතින් ට්‍රැවල් කරන්න පුළුවන් රටවල් ටික මේක හැබැයි මෙහිමයි. මේකත් සමහර ඒවා ජොබ් ටයිටල් එකේ විදිහට වෙනස් වෙනවා. මේ රටවල් ටිකට යන්න පුළුවන් ඔයාලට. මේ UA රෙසිඩන්ස් තියෙනවා නම් මාස 6කට වැඩි වීසා එකයි පාස්පෝර්ට් එකයි වැඩි නම් ඔයාලට යන්න පුළුවන්. ආමේනියාවට යන්න පුළුවන්, අසර්බයිජානයට යන්න පුළුවන්, ජෝර්ජියා යන්න පුළුවන්, හොංකොං, ඉන්දුනීසියා, මැලේසියා, මොල්ඩිව්ස්, කසකස්තාන්, සර්බියා, ජෝර්දාන්, ආමේනියා, අසර්බයිජාන්, මොල්ඩිව්ස්, මොන්ටෙනර්ගෝ, නේපාල්, කිර්ගිස්තාන්, බැංකොක් මේ රටවල් ටිකට යන්න පුළුවන් UA රෙසිඩන්ස් තියෙන අය. විශේෂම කාරණාව ඔයාලට දැන් යන්න පුළුවන් සීෂෙල්. සීෂෙල් වෙන දවස්වල යන්න පුළුවන්කම තිබුණේ UA නැෂනල් කට්ටියට විතරයි, ලෝකල් අයට විතරයි. දැන් අපිට යන්න පුළුවන් සීෂෙල් වලට ඔන් අරයිවල් වීසා දෙනවා. ඩොලර් 50ක් මං හිතන්නේ යාළගේ charge එක. ඩොලර් 50ක් ඔන් අරයිවල් දීලා 30 days වලට අපිට සීෂෙල් යන්න පුළුවන්. ඒක හරි මේ ගොඩක් කට්ටිය මගෙන් අහලා තියෙනවා සීෂෙල් යන්න පුළුවන්ද කියලා. ඒක හරි ලොකු දෙයක් වෙයි අපේ අයට. මොකද සීෂෙල් යන්න ඇත්තටම මගෙන් ගොඩක් අය අහලා තියෙනවා සීෂෙල් යන්න කොහොමද වීසා ගන්න කොහොමද එහෙම කියලා. පහුගිය කාලේ සීෂෙල් යන්න එහෙම වීසා ගන්න එහෙම දෙයක් තිබුණේ නැහැ. දැන් ඉතින් ඒක හරි ගිහිල්ලා තියෙනවා යන්න පුළුවන්. ඊට පස්සේ වීසා මේ ඔන් අරයිවල් වීසා යන්න දවස් 3කට කලින් එයාලගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ටිකට් එකයි හොටෙල් කන්ෆර්මේෂන් එකයි ඒකේ සබ්මිට් කරලා යන්න තියෙන්නේ. ඊට පස්සේ ඔන් අරයිවල් වීසා එක ගන්න තියෙන්නේ. ඉතින් යන්න පුළුවන් දවස් 30ක දෙනවා. ඉතින් ඒක ඔයාලට ගොඩාක් හොඳ නිවුස් එකක් වෙයි කියලා මම හිතනවා. මොකද ගොඩක් අය කැමති සීෂෙල් යන්න. මගෙන් ඇත්තටම පුද්ගලිකවම අහලා තියෙනවා සීෂෙල් කොහොමද යන්නේ, වීසා කොහොමද වීසා ගන්න කොහොමද එහෙමද කියලා. මම ඒ දවස්වල ඒක චෙක් කරලා බලපුවාම අපේ අයට යන්න බෑ. දැන් ඒක අලුත් නීතියක් ඇවිත් තියෙනවා. කියන්නේ එයාලා ඕපන් කරලා තියෙනවා සීෂෙල් යන්න පුළුවන් UA රෙසිඩන්ස් තියෙන අයට. ඉතින් ඒක ඔයාලට ලොකු නිවුස් එකක් වෙයි. මොකද මගෙන් ඒ අහපු අයට සතුටු වෙයි ඒ ගැන. අනිත් කාරණාව අනිත් රටවල් ටිකටත් යන්න පුළුවන්. ඒ ඔන්න අරයිවල් වීසා තියෙන්නේ. මේ ඉතින් කොයි රටකට හරි යන්න කලින් ඔයාලව දැනුවත් කරන්න ඔයාලා පොඩ්ඩක් ඒ ගැන දැනුවත් වෙන්න ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා හරි තව දන්න කෙනකින් අහලා හරි එහෙම දැනුවත් වෙන්න. එහෙම නැතුව කවුරු හරි දැන් මම හරි කියන්නකෝ මම මේ කතා කරනවා සමහර විට තව සතියකින් මේ රූල්ස් වෙනස් වෙනවනේ. එතකොට මම අද කියපු දේ ඊළඟ සතියේ ඒක වෙනස් වෙලා. එතකොට ඔයාලා එහෙම කරන්න එපා. ආයෙ දැනුවත් වෙන්න. ඉතින් කන්ටැක්ට් එහෙමනේ අපි අප්ඩේට් වෙනවා කියන්නේ ඒකයි. අපි දැනගන්න ඕන කොහොමද කරන්න කියලා. අය එදා කිව්වනේ. ඔය එදා කිව්වනේ එහෙම කරන්න එපා. ඒ ගැන දැනුවත් වෙන්න අපි හැම වෙලාවෙම කතා කරන්නේ මේ වෙලාවේ තියෙන දේවල් ගැන. ඊට පස්සේ හැම වෙලාවෙම රූල්ස් වෙනස් වෙනකොට අපිට ඒවා ඒ විදිහටම අපි දන්නේ නැහැ. එතකොට එහෙම කලබලෙන් ටිකට් ඉෂුව කරලා එහෙම යන්න තියාගන්න එපා. ඕක හැමදේම කරන්න කලින් ආපහු නැවත දැනුවත් වීමක් වෙන්න. එතකොට ඔයාලටත් පහසුයිනේ. එතකොට ඔයාලගේ හැමදේම දැන් අර මම දන්න කෙනෙක් ඇත්තටම කතා කරා මේ එයා මට කිව්වා මේ මෙහෙමයි මෙහෙම දාන්න මොනවද කරන්න පුළුවන් මොනවද කියලා. ඉතින් ඇත්තටම කරගන්න දෙයක් නැහැ. මම ඒත් කිව්වා එහෙම උනේ කියලා. ඉතින් එයාලා හිතුවලු එහෙම නැහැ කියලා. නෑ යුරෝප් රටවල් වලට මේ දවස්වල අපොයින්ට්මන්ට් ගන්න බෑ. ඉන්ටර්විව් වලට මාර හරිම ලොකු පොලිමක් තියෙනවා. සමහර ජූන් වෙනකන් නෑ සමහර රටවල් වලට. දැන් ඇමරිකාවට එහෙම මාස මේ ජූලයි වෙනකන් අපොයින්ට්මන්ට් ගන්න බෑ. ඒ කියන්නේ යාලට එම්බසියේ
ඉන්ටර්වයුව එකක් දාගන්න බෑ ඒ කාලේ වෙනකන් එච්චරටම දිග. දැන් මේ අරාබි කට්ටියටත් යනවා නම් මේ ඇමරිකාව වගේ යනවා නම් එයාලත් මේ වීසා ගන්න ඕනේ. එයාලත් ඒ දිග මේවා එක්ක ඉන්නවා. මොකද නිතරම එනවා. මෙහෙමයි ගන්න බෑ. ලොකු කිව් එකක් තියෙනවා. ඒක නිසා ඔයාලා ඒ ගැන දැනුවත් වෙන්න. තව මොනවද කියන්න හිතුවේ වීසා ගැන මම හිතනවා මම ගොඩාක් දේවල් ඔයාලත් එක්ක පුංචිවට හරි කතා කරා කියලා. ෆ්‍රීලාන්ස් වීසා එකත් මම දැන් ඔයාලට කිව්වනේ. එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීසා කැන්සල් කරලා මගෙන් අර අනේ ඕනේ මං කියන්නේ ඇහුවා අනේ මගේ වීසා එක කැන්සල් කරලා කම්පැනියෙන් මම යන්නේ කොහොමද? එක එක්කෙනා එක ඒවා කියනවා දවස් 28යි කියනවා මන් දන්නේ නැහැ. හිටින් මගේ වීසා එක ඉවරයි කී මට හරියට මේ කරදර කරා. මම බැලුවා ඒක බලා ගන්න විදියක් බෑ අපිට එහෙම දෙන්නේ නැහැ. අයිතිකාරයා ගිහිල්ලා තැසිල්ලකට ගිහිල්ලා එයාට පුළුවන් චෙක් කරගන්න. එතකොට එයාලා කියයි ඔයා කවදද රටෙන් එළියට යන්න ඕනි කියලා. ඊටම විසිට් වීසා මේ වෙලාවේ කියන්නේ අපි හිතමු රටේ ඉන්නවා ගොඩ කාලයක් කියලා අවුරුද්දක් විතර මං හිතන විදිහට දිගටම විසිට් වීසා ගහ කියන්නේ එක්ස්ටෙන්ඩ් කර ඉන්න අමාරුයි. මාස 6ක් විතර ගියාට පස්සේ ආය වීසා එක ගහන්න බෑ. අනිවාර්යෙන් රටෙන් පිට වෙන්න ඕන. රටෙන් පිට වෙලා තමයි ආය වීසා එකක් අරගෙන එන්න ඕන. ඉතින් ඕවා තමයි ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන මං හිටියේ. මං හිතනවා ශීෂල්‍යයන් අයට ලොකු හොඳ ආරංචියක් වෙයි ශීෂල්‍යයන්ට. මොකද ඇත්තටම මගෙන් ගොඩක් අය අහලා තියෙනවා ශීෂල්‍යයන්ට මේ පිරිමි අය අහලා තියෙනවා ශීෂල්‍යයන්ට කියලා. ඒක ඔයාලට ලොකු ආරංචියක් වෙයි ශීෂල්‍යයන් අයට. ඉතින් යන්න පුළුවන්. ඒක මේ ඔයාලට ඒක වැඩි විස්තර දැනගන්න ඕන නම් මේ මගෙන් මට කමෙන්ට් එකක් දාන්නකෝ මම ඔයාලට රිප්ලයි කරන්න. ඉතින් එහෙනම් මම හිතනවා අද වීසා ගැන කතා කරපු දේවල් ටික ප්‍රමාණවත් කියලා. එහෙනම් ඊළඟ දවසෙත් මේ වගේම වීඩියෝ එකකින් ඔයාලා හම්බ වෙන්න එනකන් ගිහින් එන්න.